හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. නිතර දරුවන්ට ඇන්ටිබයොටික් දුන්නොත් මොකද වෙන්නේ? අපේ ගෙවල් වල බොහොමයක් වෙන්නේ මේකයි. දරුවාට සෙම්ප්‍රතික්ෂාවක් ආවා, කැස්සක් ආවා, උණක් ආවා. එතකොටම මව්පියෝ හිතනවා ඇන්ටිබයොටික් එකක් දුන්නොත් හොඳ වෙයි කියලා. සමහර වෙලාවට ડોක්ටර් නියම නොකරත් ෆාමසි එකකින් ඇන්ටිබයොටික් ගන්නවා. නමුත් ඔයා දන්නවද නිතර ඇන්ටිබයොටික් දෙන එක දරුවන්ගේ සෞඛ්‍යයට ලොකු අවදානමක් ඇති කරනවා. අද වීඩියෝ එකකින් අපි බලන්නේ නිතර දරුවන්ට ඇන්ටිබයොටික් දුන්නොත් මොනවද වෙන්නේ? ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් කියන්නේ මොකක්ද? මව්පියන් කරන ලොකු වැරදි. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේ වෙනකම්ම බලන්න. ඇන්ටිබයොටික් කියන්නේ මොකක්ද? ඇන්ටිබයොටික් කියන්නේ බැක්ටීරියා කියන ජීවීන් මරන්න හෝ වර්ධනය නවත්තන්න භාවිතා කරන ඖෂධයක්. නමුත් වැදගත් දෙයක් තියෙනවා. උදාහරණයක් බලමු. දරුවන්ට නිතරම එන ලෙඩ, සෙම්ප්‍රතික්ෂාව, කැස්ස, බොහෝ උණ. මේවා බොහෝ වෙලාවට ඇති වෙන්නේ වෛරස් වලින්. නමුත් ඇන්ටිබයොටික් වලින් වෛරස් මරන්න බෑ. ඒ කියන්නේ වෛරස් ලෙඩකට ඇන්ටිබයොටික් දුන්නත් එයින් ප්‍රයෝජනයක් නැහැ. නිතරම ඇන්ටිබයොටික් දුන්නොත් වෙන ලොකුම ප්‍රශ්නය. අංක 1 ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට්. මේක ලෝකයේම ලොකුම සෞඛ්‍ය ප්‍රශ්න වලින් එකක්. ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් කියන්නේ බැක්ටීරියා වලට ඇන්ටිබයොටික් වලට අදාළ නොවන තත්වයක් ඇති වෙන එක. උදාහරණයක් විදිහට කිව්වොත් මුලින් ඇන්ටිබයොටික් එකක් දුන්නොත් බැක්ටීරියා මැරෙනවා. නමුත් නිතර ඇන්ටිබයොටික් දුන්නොත් බැක්ටීරියාව හිතා ගන්නවා මේ මෙඩිසින් එකට අපි අනුවර්තනය වෙමු. ඉතින් ඊළඟ වතාවට මේ ඇන්ටිබයොටික් එක වැඩ කරන්නේ නැහැ. එතකොට ලෙඩක් ආවොත් ශක්තිමත් ඇන්ටිබයොටික්, හොස්පිටල් ට්‍රීට්මන්ට් වගේ දේවල් අවශ්‍ය වෙනවා. අංක 2 දරුවන්ගේ ප්‍රතිශක්තිය පද්ධතිය දුර්වල වෙනවා. ඇන්ටිබයොටික් නිතර භාවිතා කළාම දරුවන්ගේ ශරීරයේ ගුඩ් බැක්ටීරියා කියන හොඳ බැක්ටීරියාත් මැරෙනවා. මේ ගුඩ් බැක්ටීරියා ජීර්ණය, ප්‍රතිශක්තිය, බඩවැල් සෞඛ්‍ය වලට ඉතාම වැදගත්. ඒව නැති වුණාම දරුවාට නිතර ලෙඩ වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ ගැටලු, ආසාත්මිකතා වගේ දේවල් ඇති වෙනවා. අංක 3 බඩේ ගැටලු. ඇන්ටිබයොටික් ගන්න දරුවන්ට බොහෝ වෙලාවට ඇතිවන සයිඩ් ඉෆෙක්ට් තමයි බඩේ කැක්කුම, වමනය, ආහාර රුචිය අඩුවීම. මේක වෙන්නේ බඩවැල් බැක්ටීරියා බැලන්ස් එක නැති වෙන නිසා. අංක 4 ආසාත්මිකතා ප්‍රතික්‍රියා. සමහර දරුවන්ට ඇන්ටිබයොටික් වලට ඇලර්ජික් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමේ කුෂ්ඨ, කැසීම, ඉදිමීම, හුස්ම ගැනීමෙන් ගැටලු. ඉතා දුර්ලභ වෙලාවට දරුණු ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. මව්පියන් කරන ලොකු වැරදි 4ක්. අංක 1 ડોක්ටර් නියම නොකර ඇන්ටිබයොටික් දීම. ෆාමසි එකෙන් මතක් වුණ මෙඩිසින් එකක් ගන්නවා. මේක භයානකයි. අංක 2 කෝස් එක අවසන් නොකිරීම. ડોක්ටර් දෙන ඇන්ටිබයොටික් කෝස් එක දවස් 5කට දවස් 7කට වගේ වෙන්න පුළුවන්. නමුත් දරුවා හොඳ වුණාම පේරන්ට්ස්ලා මේ බෙහෙත් දෙන එක නවත්තනවා. මේක රෙසිස්ටන්ට් ඇති කරන ලොකු හේතුවක්. අංක 3 අනිත් දරුවන්ගේ මෙඩිසින් ෂෙයා කිරීම. මේ මෙඩිසින් එක මගේ දරුවටත් හොඳ වුණා කියලා අනිත් දරුවන්ට දෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. අංක 4 සෙම්ප්‍රතික්ෂාවටත් ඇන්ටිබයොටික් දීම. සෙම්ප්‍රතික්ෂාවට ඇන්ටිබයොටික් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇන්ටිබයොටික් භාවිතා කරනකොට මතක තබා ගන්න. ડોක්ටර් ඇඩ්වයිස් මත පමණක් ගන්න. කෝස් එක කම්ප්ලීට් කරන්න. මාත්‍රාව ස්කිප් නොකරන්න. ඉතිරි ඇන්ටිබයොටික්ස් භාවිතා කරන්න එපා. ඉතින් මතක තියාගන්න ඇන්ටිබයොටික් කියන්නේ ජීවිත බේරගන්න වැදගත් මෙඩිසින් එකක්. නමුත් වැරදි විදිහට භාවිතා කළොත් ඒක අනාගතේ භයානක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට ඇන්ටිබයොටික් දෙනකොට හැම විටම ડોක්ටර් උපදෙස් අනුගමනය කරන්න. මේ වගේ සෞඛ්‍ය ගැන වැදගත් දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න, වීඩියෝ එක share කරන්න. හැමෝටම සුබ දවසක්.